Hello friends, welcome back to my channel Upeksha Harshani Vlogs. ඔන්න අද අපි ලෑස්ති වෙන්නේ අට්ටු කොස් හදන්න. කොස් වැඩිපුර තියෙන කාලෙට එතකොට නාස්ති වෙලා යනවනේ හරියට. ඉතින් කොස් නැති කාලෙට අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් විදිහට කොහොමද මේ කොස් තියාගන්න පුළුවන්, කල් තියාගන්න පුළුවන් මොන වගේද කියලා තමයි අද අපි බලන්න යන්නේ. ඉතින් ඔයාලට මේ පේන්නේ අපේ වත්තේ තියෙන කොස් ගස් දෙක තුනක්. ඉතින් මේගොල්ලෝ සෑහෙන සේවයක් කරනවා අපේ ගෙදරට. ඒ වගේම වටපිටාවේ කට්ටියට ලොකු සේවයක් කරනවා. ඉතින් මේ කොස් ගස් ටික. ඉතින් මේ කොස් ගස එහෙම නැත්නම් බත් ගස කියන එක ගැන ඔයාලට මම අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. හැමෝම දන්නවනේ කොච්චරනම් ප්‍රයෝජනවත් ගසක්ද මේ කොස් ගස කියන්නේ කියලා. ඉතින් අපේ මේ අට්ටු කොස් හදාගන්න හොඳට පැහිච්ච කොස් ගෙඩියක් තෝරගෙන ඔයා මේ විදිහට මදුළු ගලවගෙන කරගෙන ලෑස්ති කරගන්න කොස් ඇට ටිකත් වෙනම ගලවලා තියාගන්න. ඊට පස්සේ අපි හොඳට වතුර එකක් නටවන්න ඕනේ මෙන්න මේ වගේ. වතුර එකක් නටවලා මේ වතුර එක හොඳට නටනකොට අපේ කොස් මදුළු ටික මුලින්ම මේ විදිහට දාගන්නවා. දාගෙන මේ කොස්වල අමු ගතිය යනකම් අපි හොඳට තඹ ගන්න ඕනේ. මේක විනාඩි 10ක් වගේ. ඒක ඉතින් වෙලාව වෙනස් වෙන්නත් පුළුවන්. ඔයාට ඉතින් ඒක තේරෙනවා කොස් මදුළු වල පාට වෙනස් වෙලා. ඒක ඔයාට තේරෙනවා අමු ගතිය ගිහිල්ලා දැන් මේක තැම්බිලා තියෙන්නේ කියලා. ඕනාට වැඩිය නෙමෙයි. අර අමු ගතිය යනකම් තමයි අපි මේ ටික තඹ ගන්න අවශ්‍ය වෙන්නේ. ඔන්න දැන් මේ කොස් මදුළු ටික අපිට අවශ්‍ය ප්‍රමාණයට තැම්බිලා තියෙන්නේ, අමු ගතිය යන්න තැම්බිලා තියෙන්නේ. අපි දැන් මේ ටික මේ විදිහට පෙරා ගන්න ඕනේ. ඇට ටිකක් දාන්න එපා. ඔන්න මේ තියෙන්නේ අපි ඒ තඹගත්තු කොස් මදුළු ටික. ඔයාලට පේනවනේ පාට වෙනස් වෙලා තියෙන විදිහ. ඔන්න ඊළඟට අපි ඒ වතුර එකටම දාලා අපේ කොස් ඇට ටික තඹ ගන්න ඕනේ. ඒකෙත් අමු ගතිය යනකම් අපි තඹ ගන්නවා. කොස් ඇට නම් අපි කොස් මදුළු තඹ ගත්තට වැඩිය වෙලා තඹ ගන්න ඕනේ. ඒ ටිකත් තැඹුණාම අපි මෙන්න මේ විදිහට පෙරා ගන්නවා. ඔන්න දැන් ඊට පස්සේ අපි මේ පෙරාගත්ත කොස් මදුළු ටික, කොස් ඇට ටික මේ විදිහට හොඳට තද අවුවේ වේල ගන්න ඕනේ. හොඳට කර වෙනකම් මේවර මේ ක්‍රිස්පි ගතිය වෙනකම් මේවර එකට එක ගෑවෙනකොට සද්ද ඇහෙන තරම වෙනකම් හොඳට වේල ගන්න ඕනේ. ඉතින් මේ අපි මේ කොස් වලින් ටිකක් තියාගත්තා කොස් මැල්ලුමක් හදන්න. ඉතින් මේක හදන්න ලෑස්ති කරන ගමන් ඇත්තටම අපි මේ කොස් වේලුවේ හස්බන්ඩ්ගේ අක්කා ඉන්නවා USA වල. ඉතින් එයාට යවන්න. ඉතින් ඒවා එහෙම යවන්න පුළුවන්, කල් තියාගන්න පුළුවන්. මේ දැන් මම මේ කොස් මැල්ලුමක් හදනවානේ. ඔයාට ඒ විජලනය කරපු ඒ වේලපු කොස් මදුළු වලින් මෙන්න මේ විදිහේ කොස් මැල්ලුමක් හදාගන්නත් පුළුවන්. දැන් ඔයා ඒ වේලුවාට පස්සේ කොහොමද ඒ කොස් මදුළු ටික කියලා මම ඔයාලට පෙන්නන්නම්. ඇහෙනව නේද සද්ද? දැන් මේ කොස් මදුළු කොස් ඇට හොඳට වේලිලා තියෙන්නේ. ඉතින් මේවා දැන් හුලං වදින්න නැති වෙන්න හොඳට ගැට ගහලා අරන් තියාගන්න ඕනේ. ඒ වගේම නිතර නිතර අවුවට දාන්නත් වෙනවා. මොකද නැත්තම් ගුල්ලෝ එහෙම ගන්න පුළුවන්. ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ මේක ආපහු පාවිච්චියට ගන්නේ. දැන් අර අපි හැදුවේ කොස් මැල්ලුමක්. ඒ වගේම හදන්න පුළුවන් මේකෙන් තව කොස් කිරට උයන්න පුළුවන්. මේවා දැන් ඔයා පාවිච්චියට ගන්න කලින් අපි දැන් ඔය කඩල මුංගට මේ ධාන්‍ය වර්ග වතුරේ පෙඟෙන්න දාන්නේ. ඒ වගේ මේවා වතුරේ පෙඟෙන්න දාලා තියන්න ඕනේ. එතකොට අර මේ මදුළු පිම්බිලා එනවා. ඊට පස්සේ ඔයාලට සාමාන්‍ය විදිහට කොස් මැල්ලුමක් හදාගන්න, කිරි කොස් එකක් හදාගන්න පුළුවන් මේ මොනවාද වේලගත්ත කොස් මදුළු පාවිච්චි කරලා. ඉතින් වැඩිපුර කොස් එහෙම තියෙන කාලෙට නාස්ති වෙන්න දෙන්නේ නැතුව මේ වගේ හදලා තියාගන්න. නැති කාලෙට ප්‍රයෝජනෙට ගන්න පුළුවන්.
ඉතින් thank you so much ඔයාට මාව අහගෙන හිටියට බලාගෙන හිටියට ඉක්මනටම එන්නම් තවත් vlog එකකින් බලන්න. එතකන් සතුටෙන් පරිස්සමෙන් ඉන්න. ගිහින් එන්නම්.